ඉතින් guys අද අපි කරන්න යන්නේ ඉතින් imposter challenge එක. සමහරවදී සමහර කොටයි. දිගේව රහ නැහැ. කොටේව රහයි. හරි ඉතින් guys ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න යන challenge එක කියලා. imposter challenge එක. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ imposter කියන challenge එක කරන්න කියලා. දැන් මෙතන members ලා 4 දෙනෙක් ඉන්නවානේ. එතකොට 4 දෙනාට cheats 4ක් ලියනවා. හැබැයි cheat 3ක එකම නම තමයි ලියන්නේ. කියන්නේ සත්ත්වෙක්ගේ නමක් හරි එහෙම නැත්නම් මනුස්සයෙක්ගේ නමක් හරි කොහොම හරි ප්‍රසිද්ධ දෙයක් තමයි ලියන්න ඕනේ. හැමෝම දන්න දෙයක් තමයි ලියන්න ඕනේ. ඉතින් දැන් අනිත් cheat එක cheat එකක ලියනවා imposter කියලා. දැන් අපි හොයන්න ඕනේ කවුද imposter කියලා. දැන් මේ imposter හොයන්නේ මෙහෙමයි. දැන් තුන් දෙනාගෙම එකම cheat එකනේ ලියනවා කිව්වේ. ඉතින් Tamanට හම්බෙලා තියෙන කෙනාව character එකක් ආවොත් හරි ඒ කෙනාව describe කරන්න ඕනේ. කියන්නේ hint එකක් දෙන්න ඕනේ. ඒ හින්ට් එක දෙද්දි දැන් ඉම්පෝස්ටර් දැන් දන්නේ නැනේ කවුද කියලා. ඉම්පෝස්ටර් දැනගන්න ඕනේ. අර ඉංගාගේ යාළුවෝ තුන්දෙනා දෙන හින්ට්ස් වලට ගැළපෙන හින්ට් එකක් දෙන්න. එහෙම නැත්නම් එයාට ඒ හින්ට් වලින් කෙනාව අඳුර ගන්න පුළුවන් වුණොත් එයාට ගොඩක්ම ලේසි වෙනවා. ඉතින් අර තුන්දෙනාට හම්බෙන තියෙන challenge එක තමයි ඉම්පෝස්ටර් කවුද කියලා හොයාගන්න එක. ඉම්පෝස්ටර් කියන cheat එක හම්බෙන කෙනාට හම්බෙන challenge එක තමයි කොහොම හරි එයා ඉම්පෝස්ටර් නෙමෙයි කියලා පෙන්නන එක. හරි ඉතින් guys අපි දැන් යන් වීඩියෝ එකට ඊට කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරගෙන comment එකකුත් දාගෙන like එකකුත් දාගෙන යන්න. ඉතින් අපේ අද යාළුවෝ කට්ටියක් එකතු වෙන්න. ඉතින් අපි ඒගොල්ලෝගේ නම් ටික අහලා ගම් ටික අහලා මොනවද වෙන්නේ කියලා අහමු ඉතින්. පටන් ගන්න බෑ. මගේ නම ජුමෙත්. ඔබේ නම කියපයි. මම සෙනිත් කියලා කට්ටිය දන්න. ගම කොහෙද? ගම වැඩක් නැහැ නේ කියපන්. මම දිනුග. මම තශ්මික. හරි ඉතින් මේ අපි බෝල් එකට දාලා තියෙන්නේ. අපි දැන් ඉතින් මේකට ගන්න කියමු. හරි ගන්නකො. හරි දැන් ඉතින් කැමරාවට ගිහලා පෙන්නන්නකො. ඔතන අරින්න එක. අත වහලා පෙන්න බං. හරි යන්න. ඔතන කොනෙන් බස්. පේනද කියලා බලන්න. අරගෙන කොහොමද තියෙන කොහොමද තියෙන කියන්න කොහෙන් පටන් ගන්නද? කොහෙන් පටන් ගන්නේ? කොටින් ගන්නේ. යාරේ පටන් ගන්න. මම පටන් ගන්නද? පොඩින් පටන් ගන්න. යා ෆේමස් කෙනෙක්. එයා මිනිස්සෙක්. නෝ මං කියන්නේ හිටපු එක. ඌ කළුයි. ඌ සුදුයි. මොකද්ද? ඌ සුදුයි. ආයෙ උතනින්ද. ඒ කළුයි කියන්නත් සුදුයි කියන්නත් හරි තලේලුයි. සෝෂල් මීඩියා වල එහෙම මොන මත්තම දාලා රදිය කොණ්ඩේ අවලා ඉන්නේ සින්දු කියනවා මං කියන්නේ ඩු වෙන බා කිල්ලෝ කැමති කොල්ලෝ කැමති නැද්ද මං ඇහුවේ මට කැමතිද කියලා හරි මං ඉම්පෝස්ටර් දන්න කවුද කියලා මූ ඕන් දැක්කේ මූ දැක්කේ නෑ උඹට පතලනකොට තේරුණා ඔන්නේ වලන් කියනකනේ just me whenever රවින්දාර කිදිස් රවින් මට දැනුයි මතක් වුණේ මම ෆෝන් එක ගලපලා කවුද කියලා නෑ රවුනේ ඔන්නේ වල හිටියේ මට ඒ ඩයලොග් කිව්ව සිංහ මතක නෑ බා හරි ගයිස් ඉතින් අපි දැන් රවුන්ඩ් 2 එක යන්නේ දැන් ඔයා ගන්න ඉතින් එක ඔයා ගන්න එක ඔයා ගන්න මං අන්තිමයෙන් ගන්න එක හොඳයි ඉස්සරහට යන්න
ඕඩේ හරියට දැක්කනේ මුල් කකුලට විතරයි දැක්කේ. පැත්ත මාරල නෑ උඹේ පටන් අයිවාසි ලබා සමහර දිග පොට පොට මයික එක දිය සමහරදේ සමහර කොටයි ඒකේ ඇතුළ සුදුයි පදුරුවල හැදෙන්නේ මට මයික මේ මෙම ඔයාල් දෙන්න මයික මරුව ම මුතක මර්ග හරි පඳුරුවල හරි පඳුරුවල වා මොකද කාලගුණ අවුලන්න ඕ කවලගුණේ අවුලන්නේ හරි ඔයා ආයන ආය මෙය කහ පාටයි කොළ බාටයි එක පාටල තියෙන රොතු පාටත් තියෙන දිගේව රහනෑ කොටේව රහයි කන දෙයක් කන දෙයක් දෙගෙන තියෙන අවුලන්නේ අන්න පුල දන්න ඉම්පෝස්ට කියන්න පුලන්ද එන්න රවන්් ත්‍රී එක අපි දැම් බලමු මේ පාර ඉම්පෝස්ටන කවුද කියලා මේ පැත්තේ යවුණේ මේ පාර මට කියන මහිතන මහිතන දන්න ඉම්පෝස්ට කවුද කියලා අනයම්බ යන්න ඔබ බැලු ඇතතු කෝන කිය දන්නවා ජීවලගේ පැත්තෙන් පටන්කමනේ අපි මේ පැත්තෙන් පටන්ගව ඒක ප්‍රතිත දෙයක් ලංකා වෙනම කලුයි ගොඩම්ම කලුත් නෑ ඒකට තරංගාරී විච තව දෙයක් තියෙනවා රතු පාටයි කලුයි රතුයි මික්ස එක දුපුරු පාටගේ පාඩකුත් තියෙන ඒක මේ ටොප්පියක් දාන් ඉන්න එක ඒදේ ප්‍රයිසේරයක් ආවන්යක් වැඩි අනි තරංකාරි දීරට ප්‍රයිසේරයක් වැඩි ඒ කෑම එක ප්‍රසිද්ධ ඉතාලිවල මිනිස්වඩිය කන්න රවුම් කෑමක රවුමය විතරන්න මුගක් ෆ්ලේවස් ජාති තියෙනවා ඒක පිටාටල මේ තෝන දෙයක් ඒක මිනිස්සු අතර ගොඩක් ප්‍රසිද්ධයි ගොඩම් මිනිස්සු ඒකට යන ප්‍රයිස් එක වැඩි වුණා ඉම්පෝස්ට මූතම ඉම්පෝස්ට ගොඩම් හරි හරි වීසතට කලුයි රතුයි සුදුරත නෑබ කඩු තියෙනවා නෑනෑ බැක්ග්‍රවන්්ඩේ කලුයි මැද රතු ඉට පස සුදුවලින්වා පිසට් කියල ගලදී ගනින් බීසට්ට එක ලකුණ ෆෝනෑ ගැන
මූ රවින්තාර්ගත් කියල සේත් කරලා හත් ඒ කෙනට සිංහලකින් කේස් විනේවා මේ පීසට් කියල කල්වලිකුත් කාල හරි හරි පොඩ්ඩා වැරදුනා මනුස්සන්ටන වරදින්නේ රවන්් 5 එක පටන් ගන්න මවනගිතින් ඉම්පෝසෙන් බේරුණා මේ තුන් දෙනාටම මේ මාට්ට ලදන්න නැගති මුන්ට අල්ලන්න ගන්න බයිදන් ඇයි කලබල හරි දැක්ක දැක්ක මං හදකට කිය හරි දන්නව අන මට කෝල්ලක් කෙන බලන්න අපි මෙයාට දෙ සංග ප්‍රසිදගෙන ලංකා ප්‍රසිද්ධගෙන ලංකා ප්‍රසිද්ධ තමා සත්ද කියන්නේ රැවුල වවලා කොන්්ඩේ කපලා ඉන්නේ සෝෂල් මීඩියාවලත් හොන්තරත් තියෙන සමහර ගැමතිනය සමහර යාසය කොහරි මේ ගෙඩියත් තියෙනවා කලු ගෙඩිය ලපය තලෙලුයි මිනිස්වදර පොඩ්ඩක් කාර්ය හොලයි අවුලන්න ඒත් තියෙන යාත් තියෙනගෙන ඒ කිව්ව ඒකෝ ඒ කිව්ව ප්‍රසිද්ධයි කියන්න ඒකම දම ඔකට කියන්න දෙවන්න සවුලන්න හැන් හොඳයි මොද කන්ටෙන් ලෝක හොඳයි යවන තියක් කොටයි රතු අවුරුදු ගානක් මේ ඔයලා තමා දැන් ආයුතුන්ට සාධිගත්ත හරි මම දන්න ඉම්පෝසට කවුද කිය මාතන්න අනුර දිසානය අරුණට දිසානායක ඉතුර මෙ පොයින්ස් දෙකයි ඉනි මේ 6 රවුන්ඩ ගන්න දැඟ අපි මේ පැතරද මොකද මම මුත් කරනේ හරි යන්න වෙන්න මේ වෙත කවුලන්න මට පේනවා මස්තිනවා දුතට පේනවා ආව් පෝස්ට යකෝ අර මාරවඩු හරි තේරුන්න නක ඒ හරින් තේරුන්න ඇබ අකුරු තුනයිද කොයි දැක්කේ හරි හෙල්
මේ වෙතේ පටන් අන්කලින් මේ වෙතෙන් මට දියමයි ඒදේ ඉදිරි යම් දෙයක් කරනවා අපේ ඇයි බන්නේම පොළවේ ඇයිදින එක පොල් දෙක හරි පියාවන්න පුඩුව උට එහෙම ඉතින් විශේෂකයමන්න අලුයි කැතයි කෝඩ් කෙතයි ඌට පොළොව ඇයිදින්නත් පුළන් පියාමන්නත් පුළු ඒ කිව්වා පැත්තම කියන හරි හරි ඉම්පෝස්ටෝ කියමුණේ කියන්න බදම උඹල වෙදන කතා වුණාව මටක තිීම මොකදම පරවීම ට පියාවන්න බෑන මගත දැ රවුන් සවන්නේ කායක ඇදල්දීන් පෙන්න්න පෙන්න්න ගීල වෙන්න ඇයි ඇයි බලන්නේ අයියා ආපේන ඒ පේනාව නැමන කෝක දිනේ ඇයි අවල මෙතනින් පටන් බලන්න පටගන්න ආනෑ මෙහෙම පටන්ගම් නැමින් පටගම් මෙම බඩම කලින් පටන්න බොඩන්න හොඳ දක්ෂතාවයක් තියෙන කෙනෙක් සතෙක් කන්න ප මනසක් කන්න පුළුවන් තියෙන ළඟරි තිබ මේ ශෝයකටත්තාව සතෙක් කන්න මනසක් කන්න පුලන්කිවම එක පැත්තකට අර මනුස්සේ අල්ලුත් කෑව මනුස්සේ කොන්්ඩවල ම යම්ගි දසාකවල උට මල්ටි කරන්නට එක දශ්තානට දස්ථා ගොඩක් තියෙන උමෙත් මට එක අද උදෙත් කිව්වව අයියෝ හරි මේ එයා කෙට්ටුයි අයියෝ ඇ පිරිමිය එම්පොස්ට කියමු නද නැන ඉන්න යන්න උට ශෝෂණ යා ලොකු මේ කක් තියනගේ ලොකු තැනගන්නවාද එක වීඩියකින් තම හැට ප්‍රසිද්ධුවනේ මේකින් පස ඉම්පෝස්ට කිය කුණාටෝ මූ තමා ඉම්පෝස්ට කොන්්ඩ බවල ඌ කොන්්ඩවලනෑ නෝම කොන්ඩ මීඩියම් පිල් කොන්ඩ පටන් ගන්න දැ අපි දීල බලමු ඉස්සරට ගිල පෙන්න්න
මයිකේ වුණේ එක්සේ කරන්න මේක තමයි ඕෆ් එකේ. මේකද මේක මේ ලාස් රවුන්ඩ් එක මම නම් දැක්කයි. හරිද? පේන? මේක ලාස්ට් රවුන්ඩ් එකේ නම එක්කෙනෙක් තුන වැටෙනවා. එක්කෙනෙක් තුන වැටෙනවා. මුන් දෙන්නගේ එක එක තමයි හොඳන්න ගෝල්ගේ. මුන් දෙන්න එක එක අනිවාර්යෙන් යන්න ඕනේ. හරි. ආයේ මේ පැත්තෙන් පටන් ගන්න. ගණන් මේ පටන් ගන්න. පිටට නිකන් සුචාරිතයක් වගේ ඉරව ඇතුලෙන් කළු චරිතයක් ඒ කියන්නේ ගති ගුණ අර ඌ කරන කියන දේවල් වලින් කරන කියන දේවල් වලින් අය කියන්නේ මං කියන්නේ කළු සුදු කියන එක නෙමෙයි අර කළු අපි කියන්නේ සුදු චරිතයේ කළු චරිතයේ ආන්නේ පිටට සුදු චරිතය වගේ හිටියට එතෙන් කළු චරිතය සෙනිත්තේම හොඳට දන්නවා. යා සුදු කිට්ටයක් හඳිනවා. ලැප්පේ සිදු වන්දිනවා ඇඳුම් ගැන කියන්න බා උඳුම් ගැන කියන්න චරිත ගැන ඉතර චරිත ගැන කිය පොඩිකල එක මැරුවා තමුණ කාලී හරිය ඉස්සර රේස්සයෙන් පැදල තියෙනවා. තාත්තා උගේ තාත්තනම් ටිකක් හොඳයි අවුලන්නේ තාත්තරි වන්න තමයි දැන් අපි අදාළ චරිත පොඩ්ඩක් තමයි උගේ තාත්තට වඩා වෙනස් වෙන්නේ මේ තාත්තා යටිපාරේ පොඩ්ඩක් සමහරක් මේසු බයිනවා සමහරක් මේසු හොඳ කියනවා. අපි කියන්නේ තාත්තේ ඔප්පේ කරලා මූ කියන. නැතුවට තමයි ඌ අරන් තියන්නේ. එක්කෙන් නැතුවට තමයි ඌ අරන් තියනවා. හරි ඉම්පෝස්ටර් කියමුද? මම කියන්නේ මූ නෑ ඔබ මූ බා උඹ මූ ගක් කරලා කිව්වේ නේ පෙන්නවා නම කියපන් නාමල් මූ ඉම්පෝස්ටර් යකෝ මම ඒකත් පස් දැන් ඒතෝට යකෝ දැක්කම මොකද නෑ ඌ දැක්කව මම ඒක අඩක් යන්න ඕනේ බයි නෑම මූ මාව දන්නවා කියලා කිව්ව මම අඳුරගත්තා මං හිතුවේ බැසිල් කියලා හරිද රට කිව්වනේ මේ මූදා කොහෙද ඒක නාන්නේ මං තේරෙන්නේ හරි ඉතින් guys මෙන්න මෙහෙම තමයි අපේ imposter challenge එක ඉවර වෙන්නේ. ඉතින් තවම ඕගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙන comment එකකුත් දාගෙන යන්න. ඒ වගේම තව ඔයගොල්ලන්ට මොන හරි වීඩියෝ ideas තියෙනවා නම් challenges මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් හැටියට දාලා තියන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. bye bye